අති දැවැන්ත ප්‍රහාරයන් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වෙද්දී බිෂ්නොයිගේ කඩළු දඩයමත් ආචර්ගේ අවසන් පන්දුවාරයේ ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වයක් නිසා ජයපැන් පානයට සංඝාට අවස්ථාව ලැබුණා. ඒ ශ්‍රී ලංකා මාතාව බිහි කළ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර සංගක්කාර පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් රොයල් කණ්ඩායමේ ජයග්‍රහණයයි. ක්‍රිකට් ලොව තොරතුරු ඇසීමට ක්‍රිකට් හයිලයිට් අපහා එක්වන්න. මෙවර IPL තරගාවලියේ තවත් දරුණු සටනක් ඊයේ අහමදාබාද් අහසයට ඇවිලුණා. ඒ රාජස්ථාන් රොයලය සහ ගුජරාට් ටයිටන්ස් අතරයි. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුයට පහරදීම ආරම්භ කළේ රාජස්ථාන් රොයලයයි. ඒ අනුව නරේන්ද්‍ර මෝදි පිටිය දෙවනක් කළ රාජස්ථාන් ප්‍රතිකරුවන් පන්දුවාර 20 නිමා කළේ කඩළු 6කට ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක් ගුජරාටයට නිර්මාණය කරමින්. පිළිතුරු ඉනිම ඇරඹූ ගුජරාටය තරගයේ මුල සිටම ආක්‍රමණශීලී ස්වරූපයක් පෙන්නුම් කරමින් රාජස්ථානයටද දැඩි ප්‍රහාරයන් දියත් කළා. කෙසේ නමුත් රවි බිෂ්නොයිගේ පන්දු යැවීම ඉතා ප්‍රයෝජනකාරී වුණේ පන්දුවාර 4කට ලකුණු 40ක් ලබා දුන්නත් කඩළු 4ක් බිඳ හෙලීමයි. එමෙන්ම මෙම තරගයේදී දැඩි ප්‍රහාරයට ලක් වී සිටි ආචර් අවසන් පන්දුවාරය ඉතා විශිෂ්ට ලෙස යොමු කිරීමත් මෙම තරගයේ ජයග්‍රහණයට බලපෑවා. ඒ අනුව ගුජරාටය පන්දුවාර 20 නිමා කළේ කඩළු 8කට ලකුණු 204ක් ලෙසයි. මේ තරගය ඉතා තීව්‍ර තරගයකින් පසුව ජය ගැනීමට රාජස්ථාන් රොයලයට හැකියාව ලැබුණා. තරගයේ පැවැත්වුණේ අහමදාබාද්දී නරේන්ද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.